හායි යාළුවනේ ඉතින් මොකද වෙන්නේ? අද ඉතින් 11 වෙනි sorry වෙලනත් 12 වෙනි vlog එක. අද වෙලට යන සීන් එකක්ම තමයි තියෙන්නේ. ඔයාලට වෙනවාදී. එනදී බෑග්ග්‍රවුන්ඩ් එක අපි ඉන්නේ ලිදලක. අර වෙලට යන පාරේ තියෙන ලිද ඒක උඩ තමයි ෆෝන් එකත් ස්ටෑන්ඩ් එකක් තියලා තියෙන්නේ. හරියනම් දැන් අපි යන්න හදන්නේ. දැන් අපි යන්න හදන්නේ වෙලට ගිහිල්ලා මේ දවස්වල මම හිතන්නේ වපුරනවා හර මොකක් හරි එහෙම කේස් එකක් තියෙනවා. මේ මොන හරි කේස් එකක් තියෙනවා. අපි ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. සමහර විට හිතුනොත් හොල්මන් ගල් පැත්තේ යනවා. හිතුනොත් යන්නේ. ඒක තමයි ෂුවර් කරන්න බෑ. මුගින් අහන්න යනවද නැද්ද කියලා. යනවා යකෝ යනවා. එහෙනම් එච්චරයි. හරි තියාලනේ මේ විදිහට තමයි මේ ලිදලක තමයි මේ හරි තමයි අපි වීඩියෝ එක ගත්තේ. මේ දින මේ පැත්තේ ලස්සන ගහක් තියෙනවා. ලස්සනයි. මේ මුන්දන පොල්ලක් ගන්නවා යන්න. මේ මෝටරේ නම් දාලා නැහැ. මේ දවසක වෙලාවක ඔයාලට මේ පැත්ත පෙන්නන්නම්. හරිද? දැන් අපි මේ මෙතනින් යන්න තියෙන්නේ. අපි යම් බහගම්. ඉතින් ගාලොක්කොන. අත මේ ලියන්නේ ඕනේ. යන්නේ බූට් දාගෙන ඉන්නේ අරුත් දාගෙන ඉන්නේ මෙයා දාලා නැහැ. මොකද මෙයා මේ අපිට එනවා විතරයි. අර වැඩි අතුලට පහලට යන්නේ නැහැ. මොකද නැත්තම් ගොඩක් කටි කියලා තිබ්බ මේ ගොඩක් කටි කියලා තිබ්බ මේ අරුට බූට් දාන්න කියලා. බූට් දාන්න අරක මේක සර්පයා කරන බ්ලා බ්ලා බ්ලා. අර දැනන්නේ අපේ මේ දවස්වල වහිනින්ද පොකුණේ ලස්සනට මල් එහෙම බිබිලා තියෙනවා. ඔයාලට පේන ඇති. මේ ටිකේ දිගේ ආවා. අරුන් දෙන්න අතනින් යන ගමන් ඉන්නේ. පේන ඇතිනේ මාව. මේ දවස්වල ලස්සනයි මේ ගස් එහෙම හැමතැනම කොළ පාට ලස්සනට තියෙනවා. බලන්නත් අවශ්‍ය හිතෙනවා මේ දවස්වල වැස්සනේ කින්ද ඔක්කොම ෆ්‍රෙෂ් වෙලා තියෙන්නේ. හරි ෆ්‍රෙෂ් යාළුවනේ ඔක්කොම. යන්න. පලේ. අර හරක් දක්කනවා වගේ පොල්ලෙන් දෙන්න ඕනේ යන්න පුකට එක. හරියාලුනේ මේ ඔයාලා දැන් දන්නවනේ මෙතනින් උඩට ගියාට පස්සේ ගමක් තියෙනවා. ඒ ගමේ පාර දිගේ ගියාට පස්සේ කෙලින් වෙල තියෙන නේද වෙල්ලක සෙට්ටම්. ඔඩි වතුර එකක්වත් ගෙනාවේ නෑ නේ. මොකද කරන්නේ ඉතින් දැන්? ඇල්ලේ වතුර එනවද දන්නේ නැහැ. ඔබ ගේන්නම් කියලා කිව්වා. හරියාලුනේ අර මේ පැත්තේ තමයි පොල් ගහ තියෙන්නේ. කලින් අපි යන්න ඕනේ අර පැත්තෙන්නේ ඔහම ගියේ. දැන් මේ පැත්තේ යන්න බලමු. මොකද මේ දවස්වල ගොයන් කපලා වපුරන්න අරන් තියෙන්නේ. හාන්න. තියන්නේ වල පේන්නේ නැති ලස්සන. ඔක්කොම හරියම ෆ්‍රෙෂ් හොඳට අවුවත් වැටෙනවා. මේ යංග වල ඇසරම දෙන පොල් ගහ පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ පේනවාද ලස්සන? මේ දවස්වල නම් මාර් ෆ්‍රෙෂ්. යාළුවනේ මේ දිනේ අපේ පොල් ගහ අතු ගානකට බෙදිච්ච පොල් ගහ අතු 4 1 2 3 4යි. ඉරේලිය වැඩි මට අමාරු පොඩ්ඩක් ඔයාලා බලන්න. මෙතනින් 3ක් තියලා ඉතින් යාළුවනේ මැද එක තියෙන්නේ. මැද එකක් තව බෙදලා තියෙන්නේ. මට නම් බලන්න අමාරුයි. පේනවදනේ? යාළුවනේ අපි වෙලට හරියට තව අතෙන්ට යන්න ඕනේ. මේ හරියට. ඒ හරියට සෙට් වෙමු. හරි දියාලුනේ මේ අම්මා ඔයාලට පොඩි ආරංචිකුත් කියන්න දෙන්න. අපේ මෙතන ලස්සනට හදලා පස්සේ යන දාලා මේ දැන් ඇවිල්ලා පොඩ්ඩක් ඉඳගෙන ඉන්න. පේන ඇති වෙල. යාළුවනේ අපි දැන් අන්තිමේට තීරණය කළා ලාස්ට් අපේ තීරණය ගැන. අපේ තීරණය තමයි අපි අර හොල්මන් ගෙදරට යනවා. පොඩක් පරිස්සම යන්න ඕනේ. මේ එහෙම අවුලක් නැහැ. එතන දැන් අර කැලෙත් නැහනේ. මේ යාළුවනේ ගෙදර තියෙන්නේ කොහෙද කියලා පෙන්නවුවොත් ආන් අර ගල තියෙන්නේ. ගලට පස්සේ තියෙන පොඩි කැලයක්. ඒ කැලෙමුත් පස්සේ තමයි ඒක තියෙන්නේ. ෂේප් එක ඇවිදගෙන යන්න තියෙන්නේ. දැන් නෙවුවත් නැහනේ. මේ අර ඌ ගියා පෙර කඩන්න. මූ මෙතන ඉන්නවා. හරියන යාළුවනේ අපි යද්දි සෙට් වෙමු. A few moments later. හරි යාළුවනේ අපි දැන් මෙතන පේන මට්ටමල වෙලා ඉන්නේ අර පැත්තේ. පේනව නැතිනේ. දැන් කෙලින් වීඩියෝ කරලා තමයි තියෙන්නේ.
පොඩි වගාලි ඉදක් තියෙනවා පරවන එකක්. ඒක වතුර තියෙනවද? ඒකේ වතුරක් නැහැ. ඒක වැඩි හිතුව තරම් වැඩි ඒකටත් නැහැ. අපි දාපු ලීයකුත් තියෙනවා. හරි. දැන් ඉන්න ඔයාලට ගේ පෙන්නන්න. ඒක තව ඩිස්කෝ යන්නේ. බෑ එහෙම තවක් කරන්න බෑ. මෙතනින් තියෙන ඉතින් ගෙදර. මේ මෙතන. පොඩක් තියෙන මේ මෙතන පේන්නේ. දැන් අපි මෙතන ඉඳලා විනාඩි 5ක් විතර රෙස්ට් කරනවා. හරි දියාලුනේ. අම්මා අපි දැන් මෙච්චරල මහන්සි හරියා. හම්බා. දැන් නම් පණක් නැහැ වතුර ටිකක් බොන්න ඕනේ ලිඳත් හිදියා. අපි දැන් මේ මෙතන ඉඳලා ඉන්නවා. මුත් ඉන්න දාඩි දාලා තියෙන්නේ හොඳටම. මටත් එම තමයි දාඩි දාලා තියෙන්නේ හොඳටම යාළුවනේ. මේ හරියනම් මේ දෙයමු. වල පේනවා ඇති ඒ භයානක පාර අපිට හම්බුනේ මෙච්චරයි. ඒත් මොකක් ඉන්නවද දන්නේ නැහැ. වෙන තියෙන ගණ කැලෑ වර පේනවා අතන පැත්තේ ගොල් කොහොම උන් වාසේ ගෙවල් ගහන්න හිටියද දන්නේ නැහැ. අනේ මේක නගින්න හදන්නේ දැන් මේක තමයි ගෙදර. හොල්මන් මොනවත් නැහැ ඉතින් අපිට ඔයාලට මේක පෙන්වන්න තමයි ඕනේ. හොල්මනක් ඔක ඇතුලේ බුදිය කරේම නැහැ ඉතින්. බොරු කරන්න ඕනේ නැහනේ. මම නගින්න යන්නේ. තොට බූට් එකක් ගන්න යන්න ගිහින් ඉතින්. මෝඩයාගේ මෙතෙන්ට විතර කරේ බලන්න ඉතින්. එපා චුවන්නේ ආන් අතන මොකද්ද හිලක් තියෙනවා. පිළේ මේ ගලට අවිලා හිටනවා. දැන් වීඩියෝ ඔෆ් කරපන්. දැන් බිරෙන්ගේ අද දිහාම වතුර කොහොම අතන නිංගනත් පේනවාද ඕන් අර කැලේට තව ගෙදර තියෙනවා. දැක්කත් හිත පිනවන නෙවෙයි බය බැස්සා. ඔයාලට පේන ඇති මෙතනින් අනේ කවුරුරේ ඔලුව දැම්මා වගේ දැක්කම ඒ මොනවද ඔබ දැක්කේ? අතනින් කවුද ඔළුව දැන්? එතනද? මාන් නිකන් ලාවට දැක්ක කළු පාට මොනවද බලන්නකෝ. එතන අපි යනවා කොහමද බලන්නකෝ. හරි දැන් යාළුවනේ අපි ඇවිල්ලා ඉන්නේ. මේ ජනේලෙ තියෙන ඉන්න මම ඔයාලට මේක පොඩ්ඩක් දාලා දෙන්නම්. මොනවද පේනවද? ෆෝන් එකට මොනවද පේනවද යාළුවනේ? අන්නනේ උඩින් මොන හරි වෙනවද කියලා මට නම් පේන්නේ නැහැ. මම උස්සලා පෙන්නන්නේ ගිම්බල් එක උඩට තියලා නේ. හරි යාළුවනේ. යලි පේනදී ඉතින් අය ගැම්මෙන් මෙතන ඉන්නේ. අරෙන් ඉර පායන උඹලට පේන්නේ නැහැ මට පේනවා. මතන වැඩන්නේ එතන කැඩලා තියෙන්නේ කුස්සිය. ඉන්න පොඩ මෙතන යාළුවෝ ඔයාලට පෙන්නන්න. මෙන්න මේ වගේ තමයි මේ සාලෙද කොහෙද? එන්නස් දුවයිලු. ඒ හුඹහ යාළුවනේ ඔක අපි අහලා දෙනවා පත්ත කරපු නැටියක් ඉන්නවා කියලා. අපරාදේ මේ වුනේ මේ පැත්තෙන් එන්න පුළුවන්කම තියෙනවා. පේනදී යාළුවෝ මෙතනින් යහට යන්න බෑ. පේනදී යාළුවෝ මොකද
මොකක් හරි හොල්මන් සිද්ධියක් කරලා මොකක් හරි මෙහෙම එකක් පේනවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එන්න මේක ඇතුලේ වෙන්න මේ හරිය උඩට වෙන්න මාම කෙනෙක් මේ ගහේ උඩ බෙල් වල දාගෙන තිබිලා දිනවා. දැන් ගොඩාක් කල් ඔක අපිට ගමින් ආතල සියලා කියපු කතාවක්. මම ඩිනාල් පැහැදිලි කරා විස්තරේ. හරිද යාළුවනේ අපි දැන් තමයි අතනින් එළියට ආවේ. ඇඟේ රොඩුත් එක්ක තිබ්බ මගේ නම්. ඔයාලදී මොන හරි දැක්කොත් කමෙන්ට් එකක් දාගන්න. ඒක නේ පොඩි විස්තරයක් කියන්න තමයි ගත්තේ. සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන් ඔයාලට යනවා තව පොඩක් දියල්ලක් හරි මොකක් හරි එකක් හරි මොකද්ද? දියල්. ලේ ගඟක් කුණු ගඟ. ඔව් මොකක් හරි කුණු වෙලක් හරි මොකක් හරි හැම සීනක් තියෙනවා. මේ සද්දෙත් ඇහෙනවා අපිට. ඒක පොඩක් පෙන්වන්නත් එක්කම තමයි යන්නේ. ඉතින් මේ ගැන විස්තර කිව්වොත් මේකේ අත්ත කෙනෙක් බෙල්ල වල දාගෙන මැරලා තියෙනවා. එයාට පුතෙක් කියලා දෙනවා. තව කෙල්ලෙක් කපලා ගිහිල්ලා. තව එයාගේ නෝනා මැරිලා. මේ මහා මෝඩකේ තමයි ඉතින් ඈ. ඊට පස්සේ ඌ ඒකේ බෙල්ල වල දාගෙන මැරලා දැන් අවුරුදු ගාණක් ඈ. අපි ඉපදිලා වන්නේ අපි ඉපදිලා නැතුවත් අවුරුදු 10ක් 15ක් විතර. මේ ඊට පස්සේ එහෙම වෙලා මේ තමයි ඉතින් ඔය සීන් එකම වෙලා තියෙන. ඕකට කට්ටිය යනවා. ඕකේ තේ බොන්න එහෙම තමයි ඉතර තිබ්බේ. ඉතින් කට්ටිය කියන සද්ද එහෙම එනවා කියලා. නිකන් ඔය එහෙම කියනනකොට කම කවුරුත් ඔය විශ්වාස කරන්නේ නැහැ. නිකන් අපි ඔය දැන් වලට ඇවිල්ලා නිකන් ඔක පෙන්නවුවා. එදා අර මේ channel එකේ පළවෙනි වීඩියෝ එකෙම කිව්වනේ ඔක පෙන්නනවාම කියලා දා වීඩියෝ එකේ කොහමද පෙන්නවුවේ නැහැ. හරිද? පෙන්නවුවේ නැහැ. ඒක ෂුවර්. ඔයාලා නම් ගිහිල්ලත් බලන්න. වෙලේ යමු. වෙලේ ගියා මචං කියලා තියෙන්නේ. ටෙක්ස්ට් එක ටයිටල් මේ thumbnail එකේ. ඔයාලා ඉතින් ඒකත් බලන්න. ඉතින් යාළුවනේ දැන් මම මේ පොළ දික් කරා ඉන්නේ මේ පැත්තෙන්. ඔන්න හරියන් මේ පැත්තෙන් තමයි මේ තියෙන්නේ කුණු වැලක් හරි මොකක් හරි එම් සීන් එකක් තියෙන. අපි ගිහිල්ලා බැලුවා මූ මැරෙන්නත් හදුනා එතන. මේ යන්න බෑ කියලා අය මූ වලකට අතටුණා. මේ හරි ඉතින් යාළුවනේ දැන් යන්නේ. එහෙනම් සෙට් වෙමු. ඉතියාලනේ අපි ඉස්සල්ලා කිව්වා මේ ඔය පොකුණ හරියට තමයි ආවේ. ඊට පස්සේ තියෙන පොඩි දියල්ලුකුයි ගඟක් වගේකුයි පොඩ බලන්න ඔයාලම. යාළුවේ මෙන්න මෙතන තියෙන වලට තමයි දාම වැල්ලා මැරෙන්න ගියේ. වල මම ඒක පෙන්නන්න. මේ වලට තමයි දාම වැටිලා මැරෙන්න ගියේ. පේනනේ සයිස් එක ඉතින් අය. මෙතන මම බහැර යටයිද කියලා. මැන්ටල්ද? මේ පේනවනේ ඉතින් වලේ දිග. පේනවද යාළුවේ මේක හෙන ගැඹුරුයි. මේ මං ගිරුණා. යාළුවනේ මේ ඔය අපි අර ඉස්සල වෙනපු ඇල ගාවට යන තමයි ඔය බහැලා පොඩි ඇලකින් බහැලා ඇල ගාවට යන්නේ. තේනද යාළුවේ ඒක? That's right. බහින්න දැන් තියනවා. ඉතින් එතන අර වතුර අරින්න බහන් තැනකුත් තියෙනවා. ඒක නම් මම දන්නේ අර වතුර හොඳට වහලා අරින්න එහෙම සින්නේ. හලෝ යාළුවනේ මෙතන පට්ටයක් අපි එච්චර ලගිදල හොඳ දෙයක් තියෙනවද කියලා ෆස්ට් ටයිම් යාළුවනේ. ආර ලස්සන යාළුවනේ ඒක ඈ. අපි දැනගෙනවත් හිටියේ නෑ මෙහෙම සීන් එකක් තියෙනවා කියලා මෙතන. MK ඉතින් අලෝ බලපං අර උඩ වෙනම වතුර පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැහැ. මේ හොඩිය පොට්ට යමුර තියයි. ඔය දියනවලනේ අර මං කියවර දියල්ලකේ තියනවා කියලා ඕන් ඔතන තමයි තියෙන. ඔතන අයවලනේ එක තැන තුනක් තියෙනවා. පොඩි අර වතුර කඩාගෙන තැන තමයි. මොළපන් යාළුවේ. පේනවා දන්නේ ඔයාලට. එනම බයන්නේ මේ. මේ ඔයාලට පේනවා දන්නේ මෙතන ගැඹුර. මම මේ පුඩ්ඩයට කලින් මෙන්න මෙතන වැටෙන්න ගියා. ඔයා දන්නවද කොතන ඒ චූටි තැනට කොච්චර මගේ ගැඹුර තිබ්බද කියලා? මගේ නහයටත් වඩා තිබ්බා. මම මීටරේ සෙන්ටිමීටර් 30ක් උසයි. හිතන්නකෝ ඒකෙම නහය ගාවට තිබ්බ කියන්නේ අතන එච්චර චුට්ටම්ම කොච්චර ගැඹුරුද කියලා. එහෙනම් අන්න අතන වගේ කුමන කතාවද යාළුවා?
අපේ තකම් පොඩි ඉතින් ගන්නනේ තැනකට ගියොත් එතන උඩරින්ම වනසනවා අපි. දැන් වනසන ෆෝන් එක හරි දැන් අපි යන ගමන් ඉන්නේ අර පොඩි කාරණා දුවල ගියා. අරු ඉන්න මාත් එක පේනවා දිලාවට. හරි එහෙනම් යාළුවනේ vlog එක ඉවරයි. මේ අර ඇරවල ටිකට ගියා ඊට කෙලින්ම අපි ගෙදර තමයි ඉන්නේ. එහෙනම් අලුත් vlog එකකින් සෙට් වෙමු. අද තමයි යනවා මම දුවි vlogs. ඔයාලට ජය වේවා. subscribe කරන්න.